හයි සුබ දවසක් වේවා අදත් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි ඔයාලට අරගෙන ආවා ඔයාලා කැමතිම විදිහේ සුපිරිම මූවි එකක්. ඔන්න ඉතින් කතාව පැත්තට ගියාම එක පවුලක් ඉන්නවා. එයාලා හිමාලයේ තියෙන රත්තරන් කුළුණක් හොයාගෙන යන්න ඕනේ. එතකොට තමයි එයාලට මුළු ලෝකෙම බේර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පවුලට මොකක්ද දැනගන්න ලැබුණේ? ලෝකේ විනාශ වෙන්න මොකක්ද වෙන්නේ? ඒ වගේම මැරුණු මිනිස්සු, ඒ කියන්නේ ඩෙඩ් බොඩීස් දහස් ගාණක් ඒ පවුල පස්සෙන් ආවොත් කොහොම තියෙයිද? අන්න ඒ වගේ ෆිල්ම් එකක් තමයි අද අපි බලන්න යන්නේ. මේ ෆිල්ම් එකේ නම තමයි The Mummy Tomb of the Dragon Emperor. කියන්න ඕන දේ තමයි මේක The Mummy ෆිල්ම් සීරීස් එකේ 3 වෙනි කොටස. ඔයාලා පළවෙනි ෆිල්ම් දෙක බලලා නැතත් මේ ෆිල්ම් එක කිසි අවුලක් නැතුව බලන්න පුළුවන්. මොකද කිව්වොත් පළවෙනි ෆිල්ම් දෙකත් එක්ක මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි. දැන් එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව වීඩියෝ එකට යමු. මේ කතාව පටන් ගනින්දී අපිට පෙන්වන්නේ ඉස්සර කාලේ චීනය. මෙහි ඉන්න හැම රජ කෙනෙක්ම අනිත් කෙනා එක්ක යුද්ධ කරන්න පටන් අරන්. මොකද මුළු චීනෙටම එකම රජෙක් ඉන්න ඕන කියලා තමයි කට්ටියගේම අදහස. මේ හැම රජෙක් අතරින්ම ඩ්‍රැගන් එම්පරර් කියන කෙනා හරිම බලවත් හමුදාවක් හදලා මුළු චීනෙම යාගේ යටතට ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා මෙයාව නවත්වන්න අනිත් රජවරු මෙයාව මරන්න හදනවා. ඒත් ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. එයා හරිම දක්ෂ සටන්කරුවෙක්. ඊට පස්සේ ඩ්‍රැගන් එම්පරර් එයාගේ හමුදාව අරගෙන ගිහින් අනිත් හැම රජ කෙනෙක්ටම පහර දීලා මුළු චීනෙම යාගේ යටතට අරගෙන රජ වෙනවා. ඒ වගේම තමන්ගේ රාජධානිය ආරක්ෂා කරගන්න ඩ්‍රැගන් එම්පරර් එයාගේ හතුරන්ව වහල්ලු කරගෙන ලොකු පවුරක් හදවනවා. අහම්මෙන් හරි මේ පවුර හදද්දි කවුරු හරි මැරුණොත් එයාලගේ මලසිරුරුත් මේක ඇතුළටම දාලා වහලා තමයි මේ ලොකු පවුර හදවන්නේ. ඇත්තටම මේ පවුර වෙන මොකක්වත් නෙමෙයි චීන මහා ප්‍රාකාරය. ඊට පස්සේ ඩ්‍රැගන් එම්පරර් මායා බලෙන් පොළවේ තියෙන ගින්දර, වතුර, හුළඟ, පස්, ගස් වගේම ලෝහ වගේ දේවල් පාලනය කරන්න බලය ලබා ගන්නවා. ඒත් එක දෙයක් විතරක් එයාට දිනන්න බෑ. ඒ තමයි මරණය. මොකද එයා සාමාන්‍ය මිනිසෙක් නිසා හැමෝටම වගේ එයාටත් මරණය අනිවාර්යයි. ওই වෙලාවෙම එයාට දැනගන්න ලැබෙනවා කාන්තාවක් ගැන. ඒ කාන්තාව දන්නවා කොහොමද මරණයෙන් බේරිලා අමරණීය වෙන්නේ කියලා. ඒ නිසා එයාව අරගෙන එන්න කියලා ජෙනරාල් මින්ග්ට කියනවා. මේ කාන්තාවගේ නම ජොආන්. ජොආන් ඩ්‍රැගන් එම්පරර්ට ඇවිත් කියනවා අමරණීය වෙන හැටි නම් මම දන්නේ නැහැ. ඒත් ඒ ගැන කොහෙන්ද දැනගන්න පුළුවන් කියලා මම දන්නවා කියලා. ඒ නිසා ඒක දැනගන්න ඩ්‍රැගන් එම්පරර් ජෙනරාල් මින්ග්වයි ජොආන්වයි යවනවා. මේ වෙද්දි ජෙනරාල් මින්ග් සහ ජොආන් දෙන්නම එකිනෙකාට ආදරය කරන්න පටන් අරන්. ඔන්න ඔතනදී යාලට ඉපැරණි පොතක් හම්බ වෙනවා. මේ පොතේ තමයි අමරණීය වෙන හැටි ලියලා තියෙන්නේ. ඒ නිසා ඩ්‍රැගන් එම්පරර් ජොආන්ගෙන් අහනවා "වා කරපු වැඩේට මොනවද ඕනේ? ඉල්ලන්න මම දෙනවා" කියලා. එතකොට එයා කියනවා "මට ජීවිත කාලෙම ජෙනරාල් මින්ග් එක්ක ජීවත් වෙන්න ඕනේ" කියලා. ඒකට ඩ්‍රැගන් එම්පරර් හා කියපු ගමන්ම ජොආන් අර පොතේ තියෙන දේවල් කියවන්න පටන් ගන්නවා. ඩ්‍රැගන් එම්පරර්ව අමරණීය කරන්න කියලා. ඒත් පොතේ තියෙන චීන සංස්කෘත භාෂාවක්. ජොආන් කියවන දේවල් ඩ්‍රැගන් එම්පරර්ට නම් මුකුත්ම තේරෙන්නේ නැහැ. මේ වැඩේ ඔක්කොම ඉවරුණාට පස්සේ ඩ්‍රැගන් එම්පරර් ජොආන්ව එළියට එක්කන් ඇවිත් පෙන්වනවා ජෙනරාල් මින්ග්ව ගැට ගහලා මරන්න ලෑස්ති කරලා තියෙන හැටි. මොකද ඩ්‍රැගන් එම්පරර් ජොආන්ට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එයා ජෙනරාල් මින්ග්ව මරලා ජොආන්ගේ බඩට අනිනවත් එක්කම එයාගේ ඇඟෙන් මැටි වගේ දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් ජොආන් එයාව අමරණීය කරලා නෙමෙයි එයාට ශාප කරලා තියෙන්නේ. මෙහෙම බලන් ඉද්දිම එයා හිටපු තැනම ගල් වෙනවා. ඊට පස්සේ ජොආන් පොතත් අරගෙන පැනලා යද්දි අපිට පෙන්වනවා ඩ්‍රැගන් එම්පරර්ගේ හමුදාවත් හිටපු තැන්වලම ගල් වෙලා. ඒ විතරක් නෙමෙයි කවුරු හරි අහම්බෙන් හරි මේ ශාපය බින්දොත් ඩ්‍රැගන් එම්පරර්යි එයාගේ හමුදාවයි ආයෙමත් පණ ඇවිත් මුළු ලෝකෙම එයාලගේ යටතට අරන් පාලනය කරන්න පටන් ගන්නවා. මෙතනින් අවුරුදු දහස් ගානකට පස්සේ අපිට පෙන්වන්නේ රික් කියන කෙනා පොකුණක් ළඟ ඉඳන් මාළු අල්ලන්න එන උත්සාහයක් දරන එක. කොහොම හරි මාළු ටිකක් අල්ලගෙන ගෙදර ආවම එයාගේ පරණ ඇඳුම් දැකලා ඉස්සර කරපු ඇඩ්වෙන්චර්ස් එහෙම මතක් වෙලා හරිම පාළුවක් දැනෙනවා. ඊට පස්සේ අපිට රික්ගේ නෝනා එවිලින්ව පෙන්වනවා. රික් සහ එවිලින් දෙන්න එකතු වෙලා කරපු ඇඩ්වෙන්චර්ස් ගැන පොතක් ලියලා එයා පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට එතන ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් එක්කෙනෙක් අහනවා ඔයාලගේ ඊළඟ පොත කවදද එන්නේ කියලා. ඒත් එයාට ඒක ළඟ උත්තරයක් නැහැ. ඇත්තරම ඉස්සර මේ දෙන්න පුරාවිද්‍යාඥයෝ විදිහට ඉජිප්තුවේ වටිනා දේවල් හොයා හිටියේ. ඒත් දැන් ජීවිතෙන් විශ්‍රාම අරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මේ දෙන්න සාමාන්‍ය විදිහට ඉන්න කොච්චර හැදුවත් හිතේ කොහේ හරි මුල්ලක ඉස්සර කරපු වැඩවලට තමයි එයාලා ගොඩක් ආස වුනේ. අනෙක් පැත්තෙන් චීනයේ නින්ජියා කියන කාන්තාරයක රික්ගේ එවිලින්ගේ පුතා ඇලෙක්ස් පොළව හරනවා. මොකද එයාට අවුරුදු 10 ගානකට කලින් හිටපු ඩ්‍රැගන් එම්පරර්ගේ කතාව දැනගන්න ලැබිලා. ඒක ඇත්තටම උන දෙයක්ද නැත්නම් නිකම්ම කතාවක්ද
කියලා දැනගන්න තමයි එයා මේ හාරන්නේ. මොකද හරියටම මේ හරිය තමයි අවුරුදු 10 ගානකට කලින් ඩ්‍රැගන් එම්පයර්ගේ මාලිකාව තිබිලා තියෙන්නේ. ඇලෙක්ස්ගේ ප්‍රොෆෙසරුත් එයාට උදව් කරනවා. ඇත්තටම කියනවා නම් චීන කෞතුකාගාරයක මේගොල්ලෝ ප්‍රධානීන්. මේ ඔක්කොම කරන්න එයාලට සල්ලි එන්නේ කෞතුකාගාරයෙන්. ওই වෙලාවෙම එයාලට ඩ්‍රැගන් එම්පයර්ගේ මාලිකාව ඇතුළට යන්න පාරක් හම්බ වෙනවා. ඒ නිසා ඇලෙක්සුයි ප්‍රොෆෙසරුයි එයාලත් එක්ක තව කීප දෙනෙක්වත් එක්ක ඇතුළට එනවා. ඇතුළට ආපු ගමන්ම මෙයාලා උගලකට අහු වෙලා මැරෙන්න ගිහින් යන්තමින් බේරෙනවා. එතනදී තමයි දකින්නේ මේ තැන හොයාගෙන ඉස්සරහාපු අය ඔක්කොම මැරිලා ඉන්නවා කියලා. මෙහෙම එයාලා ඉස්සරහට එද්දි උඩ තියෙන දොරවල් ඇරිලා එළිය වැටෙනවත් එක්කම හිටපු තැන්වලම ගල් වෙලා ඉන්න ඩ්‍රැගන් එම්පයර්ගේ හමුදාව පේනවා. ඒ වෙලාවෙම තව උගුල් ක්‍රියාත්මක වෙලා ඇලෙක්ස්ගේ ප්‍රොෆෙසර්ගේ එක්ක ආපු කට්ටිය මැරිලා අන්තිමට මේ දෙන්න විතරක් බේරෙනවා. ඊට පස්සේ එයාලා ඉස්සරහට එද්දි මාලිමාවක් පේනවා. මේ මාලිමාව හරියට තියෙන පැත්තට නෙමෙයි තියෙන්නේ කියලා මේ දෙන්න එක හරවද්දි යටින් දොරක් ඇරිලා ඇලෙක්ස් එකෙන් පල්ලෙහාට වැටෙනවා. එතකොට එයාට මේ හරිය ගල් වෙලා ඉන්නේ එම්පයර්ව හම්බ වෙනවා. මේක දැකලා එයා ගොඩක් සතුටු වෙද්දිම කවුදෝ ඇවිත් එයාට ගහන්න පටන් ගන්නවා. එයාත් එයාලත් එක්ක ගහ ගන්න පටන් ගන්නවා. මෙහෙම ගහ ගන්න ගමන් ඇලෙක්ස් ගලක් යටට යන්න හදද්දිම එයා දකිනවා එයාට ගහන්න ආවේ කෙල්ලෙක් කියලා. කොහොම හරි එයා එතනින් එළියට එනවා. ප්‍රොෆෙසරුත් ඒ වෙලාවෙම අර කෙල්ලට ගහන්න පටන් ගත්ත නිසා ඒ කෙල්ල එතනින් දුවලා යනවා. ඊට පස්සේ එංගලන්තේ ආණ්ඩුවේ නිලධාරී රික්සා එවිලින් ළඟට ඇවිත් කියනවා ආණ්ඩුවේ අන්තිම වතාවට ඔයාලට වැඩක් දෙන්න හිතුවා කියලා. පෙට්ටියක් කැරලා හරිම වටිනා අයි ඔෆ් ෂැන්ග්‍රීලා කියන චීන ඉපැරණි දියමන්තියක් පෙන්වනවා. මේක ඔයාලා චීනයේ ෂැන්හයි නුවර තියෙන කෞතුකාගාරයට අරන් ගිහින් බාර දෙන්න ඕනේ. බ්‍රිතාන්‍යය මේක චීනෙන් අරන් ආවා. දැන් චීනයේ බ්‍රිතාන්‍යය අතර සම්බන්ධය හොඳට තියාගන්න නම් මේක ආයේ චීනෙට දෙන්න ඕනේ කියලා. මේ වගේ වැඩවලට රික්සා එවිලින් හරිම දක්ෂයි. ඒ නිසා ආණ්ඩුව අයි ඔෆ් ෂැන්ග්‍රීලා එක එයාලගේ අතට දීලා තියෙන්නේ. මේ දෙන්නට ඕන වෙලා තියෙන්නේත් මේ වගේ ඇඩ්වෙන්චර් එකක්. ඒකට එයාලත් හරි කියලා එකඟ වෙනවා. අනික පැත්තෙන් චීනයේ ෂැන්හයි නුවර තියෙන බාර් එකක එවිලින්ගේ මල්ලි ජොනතන්ව අපිට පෙන්වනවා. ඒ වගේම ඇලෙක්සුත් ජොනතන් එක්කම එතන ඉන්නවා. ඇත්තටම කියනවා නම් ඇලෙක්ස් මෙහෙ ඉන්නවා කියලා රික්සා එවිලින් දන්නේ නැහැ. එයා කොලෙජ් එක දාලා පුරාවිද්‍යාව වැඩ කරන්න මෙහෙට ඇවිත්. ওই වෙලාවෙම කියන්නේවත් නැතුව රික්සා එවිලින් මෙහෙට එනවා. එතකොට තමයි දකින්නේ ඇලෙක්ස් කෙනෙක් එක්ක රණ්ඩු වෙනවා. එතකොට අපිට දැනගන්න ලැබෙනවා ඒ කෙනා වෙන කවුරුවත් නෙමෙයි රික්ගේ යාළුවෙක් වන මැග්වයර් කියලා. මෙතන රික් සහ එවිලින් ඇලෙක්ස්ව මෙහෙ දැකලා හොඳටම පුදුම වෙනවා. මෙයා කොලෙජ් එක දාලා මෙහෙ මොකද කරන්නේ කියලා. ඒත් එවිලින් රික්ව අරන් ඇවිත් එයාට තේරුම් කරවනවා දැන් එයාත් ලොකු ළමෙක්. එයාගේ තීරණවලට අපි ගරු කරන්න ඕන කියලා. ඊට පස්සේ අපිට චීන හමුදාවේ ජෙනරල් යැන්ව පෙන්වනවා. එයා ශාපයට ලක් වෙලා ඉන්න ඩ්‍රැගන් එම්පයර්ව නිදහස් කරන්න ඕන කියලා එයාගේ හමුදාව ලෑස්ති කරනවා. මොකද එයා හිතන විදිහට අපේ පොළව හරියට පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඩ්‍රැගන් එම්පයර්ට විතරයි. ඊට පස්සේ අනෙක් පැත්තෙන් ඇලෙක්ස් කලින් ඩ්‍රැගන් එම්පයර්ගේ පිළිම හොයාගත්තනේ. ඒක පෙන්වන්න කියලා එයාගේ අම්මවයි තාත්තවයි අරගෙන එනවා. ඒ දෙන්නත් ඒක දැකලා ගොඩක් සතුටු වෙනවා. හරි කියලා ඇලෙක්ස් ප්‍රොෆෙසර්ව අරන් එන්න යද්දි කලින් කෙල්ලෙක් ඇලෙක්ස්ව මරන්න හැදුවනේ. ඒ කෙල්ලව මෙතන අපිට පෙන්වනවා. මේ කෙල්ලගේ නම ලින්. අනෙක් පැත්තෙන් මේ දෙන්නා පිළිමේ ළඟ ඉද්දි මෙතනදී තමයි අපිට දැනගන්න ලැබෙන්නේ එයාලට අයි ඔෆ් ෂැන්ග්‍රීලා එක දීලා චීනයේ ෂැන්හයි වල තියෙන කෞතුකාගාරයට දීලා ඉන්න කිව්වේ අන්නේ කෞතුකාගාරය මේක කියලා. ඒ වෙලාවෙම මෙතට ප්‍රොෆෙසරුත් එනවා. රික්ටයි එවලින්ටයි ප්‍රොෆෙසර් ඉස්සර ඉඳන්ම අඳුරනවා. ප්‍රොෆෙසර් මේ කෞතුකාගාරයේ ප්‍රධානිය නිසා අයි ඔෆ් ෂැන්ග්‍රීලා එක යාගේ අතට දෙනවා. ඒ වෙලාවෙම මෙතනට ජෙනරාල් කෙනෙක් වන යැන් එනවා. එතකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ප්‍රොෆෙසර් සල්ලි වලට ජෙනරල් යන් එක්ක එකතු වෙලා කියලා. දැන් එයාලා ඩ්‍රැගන් එම්පයර්ව නිදහස් කරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම කියනවා නම් අයි ඔෆ් ෂැන්ග්‍රීලා එකට ඩ්‍රැගන් එම්පයර් පිට තියෙන ශාපය කඩන්න පුළුවන් බලයක් තියෙනවා. ඒත් අයි ඔෆ් ෂැන්ග්‍රීලා එක උඩ ලියලා තියෙන්නේ ඉපැරණි චීන භාෂාවක්. එවලින්ට ඒ භාෂාව කියවන්න පුළුවන් නිසා තමයි මේ හැමෝම එකතු වෙලා රික්වයි එවලින්වයි මෙහෙට එන විදිහට වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ එයාලා රික්ව තුවක්කු තුඩට අරගෙන මේක උඩ මොනවද ලියලා තියෙන්නේ කියවලා කියන්න කියලා එවලින්ට කියනවා. එතකොට එයත් කියනවා පවිත්‍ර කෙනෙක්ට විතරයි මේක අරින්න පුළුවන් කියලා. අනෙක් පැත්තෙන් ඇලෙක්ස් ලින්ව දකිනවා. ඒ වෙලාවෙම එයාට තේරෙනවා ප්‍රොෆෙසර් එයාට වංචා කරලා. ඒ වගේම එයායි අම්මයි තාත්තයි අනතුරේ කියලා. එවලින් රික්ට ගොඩක් ආදරය කරන නිසා
ආදරේ තියෙන තැන පවිත්‍රකම තියෙනවා කියලා එවලින්ගේ ලේ ටිකක් Eye of Shangri-La උඩට දාපු ගමන් ඒක වැඩ කරන්න පටන් අරන් ඇරෙනවා. එතකොට ජෙනරල් ලියන් ඩ්‍රැගන් එම්පර්ව නිදහස් කරන්න ලෑස්ති වෙද්දිම ඇලෙක්සුයි ලිනොයි ඇවිත් පහර දෙනවා. මේ නිසා Eye of Shangri-La එක ඇතුලේ තිබ්බ වතුර ඉස්සරහා තියෙන පිළිමේ උඩට වැටෙනවත් එකම ශාපයට ලක් වෙලා හිටපු ඩ්‍රැගන් එම්පර් නිදහස් වෙලා ආයෙමත් පණ ලබනවා. ජෙනරල් ලියන් තමයි මෙයාව නිදහස් කළේ කියලා දැනගන්න ගමන්ම එයාවත් එක්කගෙන එයාගේ අශ්ව කරත්තෙන් ඩ්‍රැගන් එම්පර්ව එයාගේ හමුදාව ඉන්න තැනට යන එක තමයි කරන්නේ. ප්‍රොෆෙසර් මමත් එන්නම් කියද්දිම එයාව මරලා දානවා. එතකොට කොහොම හරි ඇලෙක්සුයි ලිනොයි අශ්ව කරත්තේ එල්ලිලා එයාලත් එක්කම යනවා. අනෙක් පැත්තෙන් රික් එවිලින් සහ ජොනතනුත් එයාලව පස්සෙන් පන්නගෙන ගිහින් අල්ලගන්න කොච්චර හැදුවත් ඒක එයාලට කරන්න බෑ. මොකද ඩ්‍රැගන් එම්පර් එච්චරම බලවත්. අන්තිමට ඩ්‍රැගන් එම්පර් කාටවත් අහු වෙන්නේ නැතුව ජෙනරල් ලියන්ක්ව අරගෙන එතනින් පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලෙක්සුයි රිකුයි දෙන්නම එකිනෙකාට බැන ගන්නවා. ඔයා නිසා තමයි ඩ්‍රැගන් එම්පර් නිදහස් වුනේ. නෑ ඔයා නිසා තමයි ඩ්‍රැගන් එම්පර් නිදහස් වුනේ කියලා. ඒ කියන්නේ එයාලා අතර තේරුම් ගැනීමක් නෑ. එයාලත් එක්ක ලිනුත් ඉන්නවා. එයා කියනවා මම අවුරුදු ගාණක් තිස්සේ ඩ්‍රැගන් එම්පර්ව ශාපයෙන් නිදහස් නොවෙන විදිහට වග බලාගත්තා. අහම්බෙන් හරි එයාව මරන්න ඕන නම් මල් ළඟ තියෙන මායා කඩුවෙන් විතරයි එයාව මරන්න පුළුවන්. මොකද එයාට ඒ ශාපය දුන්නේ මගේ අම්මා ජුවන් කියලා. මේක අහලා එයාලා ටිකක් අවුල් වෙනවා. ජුවන් හිටියේ අවුරුදු 10 ගානකට කලින්. එයාලා කොහොමද මෙයාගේ අම්මා වෙන්නේ කියලා. ඒත් එයාලා ඒ ගැන එච්චර හිතන්න යන්නේ නැහැ. ලිනුත් ඉස්සරහට කියනවා ඩ්‍රැගන් එම්පර් අහම්බෙන් හරි හිමාලයේ තියෙන රත්තරන් කුරුණ ළඟට ගිහින් ඒ කුළුණ උඩ Eye of Shangri-La දියමන්තිය තිබ්බොත් මායාකාරී තැනක් වෙන ශැංග්‍රීලාවට කොහොමද යන්නේ කියලා දැනගන්න ලැබෙනවා. ඒ තැනදී අමරණීය වෙන්න. ඒ කියන්නේ ඉමෝටල් බවෙන්න බලය ලැබෙනවා. ඒ වගේම එයාගේ හමුදාව ආයෙමත් පණ ගන්නවලා මුළු ලෝකෙම ආයෙමත් පාලනය කරන්න පටන් ගන්නවා කියලා. ඒකට මේ හැමෝම තීරණය කරනවා. ඩ්‍රැගන් එම්පර් හිමාලයට යන්න කලින් අපි මෙහෙට ගිහින් රත්තරන් කුළුණ විනාශ කරන්න ඕන කියලා. එතකොට එයාව නවත්තන්න පුළුවන් කියලා. ඒ නිසා රික්ගේ යාළුවා මැග්වයර් ඉන්නවනේ. එයාගේ ප්ලේන් එකේ උදව්වෙන් මේ හැමෝම හිමාලයට ඇවිත් බහිනවා. මැග්වයර් එයාගේ ප්ලේන් එකේ හරකෙක්වත් අරගෙන ඇවිත් ඉන්නේ. ඒත් මේ කොහෙවත් ලෑන්ඩ් කරන්න තැනක් නැහැ. ඒ නිසා මැග්වයර් හරි අමාරුවෙන් මේක සේෆ් තැනක ලෑන්ඩ් කරනවා. ඔය වෙලාවෙම අනික් පැත්තෙන් ජෙනරල් යන් ඩ්‍රැගන් එම්පර්ට කියනවා මම ඔයාගේ හමුදාවේ ජෙනරල් වෙනවා කියලා. ජෙනරල් කියන නම ඇහුණ ගමන්ම ඇට තරහ යනවා. මම විශ්වාස කරපු ජෙනරල් මින් මට වංචා කළා කියලා. නෑ මම මේ විදිහට කරන්නේ නෑ කියලා Eye of Shangri-La දියමන්තිය පෙන්වනවා. ඒ කියන්නේ එයාලත් දැන් හිමාලයට යනවා කියලා. මේ හැමෝම රත්තරන් කුළුණ පැත්තට යද්දි ජෙනරල් යන් සහ ඩ්‍රැගන් එම්පර් එනවා දැකලා මැග්වයර් රික්ටයි එයාගේ ටීම් එකටයි කියනවා. මේ වෙද්දී යාලා හැමෝම බාග දුරකටත් වඩා ඉස්සරහට ඇවිත්. ඒ නිසා මෙතනම ආරක්ෂිත තැනක් බලලා නවතිනවා. මෙතන එවිලින් ඇලෙක්ස්ට කියනවා මට තේරෙනවා ඔයා ලින්ක්ට කැමතියි කියලා. ඇත්තටම ඇලෙක්සුයි ලිනොයි දෙන්නම එකිනෙකාට කැමති. ඒත් දෙන්නම එක පිළිගන්න ලෑස්ති නෑ. ඊට පස්සේ එළියට එනවත් එක්කම මේ හැමෝම රත්තරන් කුරුණ ළඟට ඇවිත් බහිනවා. ඒ වගේම රික්, ඇලෙක්ස් සහ ජොනතන්, ජෙනරල් යන් සහ ඩ්‍රැගන් එම්පර් එනවත් එක්කම පහර දෙන්න ආයුධ සහ ප්ලෑන් ඔක්කොම ලෑස්ති කරගන්නවා. අනික් පැත්තෙන් මේ දෙන්න රත්තරන් කුළුණ පුපුරවන්න හැම ලෑස්තියක්ම කරගෙන ඉන්නවා. ඉතින් ওই වෙලාවෙම ජෙනරල් යන්ගේ හමුදාවත් එක්ක ඩ්‍රැගන් එම්පරොත් මෙහෙට එනවා. මේක රික්ටයි එයාගේ ටීම් එකටයි තේරිලා එයාලත් එක්ක සටන් කරලා එයාලව නවත්වන්න ලෑස්ති වෙන එකමයි කරන්නේ. මෙහෙම බලන් ඉද්දිම ටීම් දෙක අතරේ ලොකු සටනක් පටන් ගන්නවා. එතකොට ජෙනරල් යන්ගේ හමුදාව රොකට් ලොන්ච් වලින් පහර දීලා එතන ඔක්කොම විනාශ කරලා රත්තරන් කුළුණ තියෙන තැන ඇතුළට වැටෙනවා. ඒ නිසා ජොනතනුත් රත්තරන් කුළුණ පුපුරවන්න try කරනවා. ඒත් ඒක වෙන්නේ නැහැ. මොකද ජෙනරල් යන්ගේ හමුදාව දිගටම යාලට වෙඩි තියනවා. මේ නිසා ලින් එතනින් එළියට ඇවිත් හයියෙන් කෑ ගහනවා. අපිට උදව් කරන්න එන්න කියලා. කාටද මන්ද කතා කරනවා. එතකොට යක්කු වගේ මොන්ස්ටර්ලා ඒ කියන්නේ යටිලා 3 දෙනෙක් එනවා. එයාලා නරක මිනිස්සු කියලා ලින්ක් කියපු ගමන්ම යටිලා 3 දෙනා ජෙනරල් යන්ගේ හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. මෙහෙම හැමෝම දරුණු විදිහට සටන් කරද්දී ජොනතනුත් මේක තමයි හරිම වෙලාව කියලා බෝම්බෙට ගිනි තියනවා. එතකොට එතන ඩ්‍රැගන් එම්පර් ඇවිත් එයා ළඟ තියෙන අයිස් බලෙන් එයාලට පහර දෙනවා. ඒ වගේම හැම යටි කෙනෙක්ම බය කරලා යවලා බෝම්බෙත් නවත්තනවා. හැමෝම එයා එක සටන් කරලා නවත්තන්න කොච්චර හැදුවත් එයා ඒ හැමෝම පහු කරගෙන රත්තරන් කුළුණේ උඩටම ඇවිත් Eye of Shangri-La දියමන්තිය තියෙනවා. එතකොට ඒක එයාට මායාකාරී තැනක් වෙලා ශැංග්‍රීලාව කොහෙද තියෙන්නේ කියලා පෙන්වනවා. එතකොට ඇලෙක්ස් මෙයාව නවත්වන්න හදද්දී ඩ්‍රැගන් එම්පර් එයා පැත්තට කඩුවක් විසි කරනවා. ඒත් ඇලෙක්ස්ව බේරගන්න ගිහින්
ඒක රික්ට තමයි යනින්නේ. ඔය වෙලාවෙම මේ හරි අයිස් කඳු පෙරලෙන්න පටන් අරන් හරිම වේගෙන් රත්තරන් කුළුණ පැත්තටම එනවා. මේ වෙලාවෙම ඩ්‍රැගන් එම්පර් අතින් අර දියමන්තිය මිස් වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම සංසුන් වුණාට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ යෙටිලා තමයි මේ හැමෝම බේරගෙන තියෙන්නේ කියලා. ඒත් දැන් රික්ට ඇනිලා නිසා එයා මැරෙන්න ඔන්න මෙන්න තත්වයකට ඇවිත් ඉන්නේ. ඒ නිසා දැන් වෙන කරන්න දෙයක් නැතුව ලික් මේ හැමෝමව මායාකාරී තැනක් වෙන ෂැන්ග්‍රීලාවට අරගෙන යනවා. ඊට පස්සේ මේ හැමෝම රික්ව අරගෙන ෂැන්ග්‍රීලාවේ ගුහාවක් ඇතුළට ආවම අපිට දැනගන්න ලැබෙනවා ජුවන් තාමත් ජීවත් වෙනවා කියලා. ඒ වගේම එයාට වෙච්ච හැමදේම දැනගෙන ෂැන්ග්‍රීලාවේ මායාකාරී වතුරෙන් රික්ගේ තුවාලයට ප්‍රතිකාර කරනවා. ওই වෙලාවෙම අනික් පැත්තෙන් අපිට පෙන්වනවා ජෙනරල් යං සහ ඩ්‍රැගන් එම්පර් දෙන්නම ආරක්ෂිතව ඉන්නවා කියලා. අනික් පැත්තෙන් ජොනතන් අර ගුහාවෙන් ඉස්සරහා බලනවා. මේ ෂැන්ග්‍රීලා කියන මායාකාරී තැන කිසිම දිව්‍ය ලෝකයකට දෙවෙනි නැහැ. ඊට පස්සේ ජුවානොයි ලිනොයි කතා කර ඉද්දි ඒ වෙලාවෙම එතනට ඇලෙක්ස් එනවා. එතකොට ජුවාන්ට තේරෙනවා ලින් ඇලෙක්ස්ට කැමතියි කියලා. ඊට පස්සේ ජුවාන් ඇලෙක්ස්ට කියනවා ඩ්‍රැගන් එම්පර් මට එන්නට පස්සේ මම එතනින් කෙලින්ම ෂැන්ග්‍රීලාවට ආවා. මොකද මම පොතෙන් මෙහෙට එන හැටි දැනගෙන හිටියා. එදා ඉඳන් අද වෙනකල් මමයි මගේ දුවයි අවුරුදු 10 ගණනක් තිස්සේ අමරණීය වෙලා මෙහෙම ඉන්නවා. ඒ කියන්නේ අපි දෙන්නටම මරණයක් නැහැ කියලා. කොහොමද? මේ තියෙන මායාකාරී වතුර පාවිච්චි කරලා තමයි මේ දෙන්නම අමරණීය වෙලා ඉන්නේ. ජුවන් එතනින් ගියපු ගමන්ම ඇලෙක්ස් ලින්ට කියනවා මම ඔයාව කසාද බඳින්න කැමතියි කියලා. ඒත් ලින් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඇලෙක්ස්ට වයසට යද්දි එයා මැරිලා යනවා. ඒත් ලින් අමරණීය නිසා එයාට මුකුත් වෙන්නේ නැහැ. එයා දැන් ඉන්න විදිහටම ඉස්සරහටත් ඉන්නවා. ඒ නිසා ඇලෙක්ස් මැරෙනවා බලන් ඉන්න එයාට බෑ කියලා. ඉතින් මේ වෙද්දි රික්ට සිහිය ඇවිත් බැලින්නම් එයා සම්පූර්ණයෙන්ම සුව වෙලා. එතකොට ඇලෙක්ස් ඇවිත් මට හරිම බය හිතුණා කියද්දිම එයාත් කියනවා මම නිකම්ම හොඳ මහත්තයෙක් සහ හොඳ තාත්තා කෙනෙක් වෙන්න try කරනවා. මේකේ මගේ වැරැද්දක් වුණා නම් සමා වෙන්න කියලා. මේ නිසා එයාලා දෙන්න අතර තිබ්බ තරහ ඔක්කොම නැති වෙලා එකතු වෙනවා. අනෙක් පැත්තෙන් ජුවාන් ලින්ගෙන් අහනවා ඩ්‍රැගන් එම්පර්ව නවත්වන්න ඔයාගේ අමරණීයත්වය මට ඕනේ දෙනවද කියලා. එතකොට එයාත් ඒකට හරිම සතුටින් කැමති වෙනවා. ওই වෙලාවේ මෙතනට ජෙනරල් යං සහ ඩ්‍රැගන් එම්පර් එනවා. ඩ්‍රැගන් එම්පර්ට තේරෙනවා ලින් කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි ජෙනරල් මින්ගේ දුවමයි කියලා. ඊට පස්සේ එයා එතනම තිබ්බ මායාකාරී වතුර ඇතුළට බහිනවත් එක්කම ඕනම සතෙක්ගේ විදියට වෙනස් වෙන්න පුළුවන් බලයක් එයාට ලැබෙනවා. මේ නිසා එයා හැමෝමට පහර දීලා ලින්ව ඇදගෙන ජෙනරල් යංවත් අරගෙන එතනින් යනවා. ඒ නිසා එයාලා මැග්වර්ගේ ප්ලේන් එකකින් ඩ්‍රැගන් එම්පර්ට කලින්ම නින්ජියාවට ඇවිත් බහිනවා. ඒත් ජොනතන් නම් එයාලත් එක්ක නෑ. ආපහු ප්ලේන් එකේ ගිහින් ආයෙන්නම් කියලා. එතකොට ජොන් කියනවා චීන මහා ප්‍රාකාරය ඇතුලේ ඩ්‍රැගන් එම්පර් එයාගේ හතුරන්ව මරලා දාලා තියෙනවා. එයාලා ඔක්කොම මම නැගිට්ටවනවා. එයාලා අපිට යුද්ධෙදී උදව් කරයි කියලා. ওই වෙලාවෙම ඩ්‍රැගන් එම්පරුත් නින්ජියාවට ඇවිත් බහිනවා. එතකොට ජෙනරල් යන්ගේ චීන හමුදාව ලින්ව එයාලාගේ බාරයට ගන්නවා. ඊට පස්සේ ඩ්‍රැගන් එම්පර් මිනිසෙක් විදියට වෙනස් වුණාම තමයි අපිට තේරෙන්නේ එයා ආයෙමත් සම්පූර්ණයෙන්ම පණ ලබලා කියලා. ඒ වගේම එයා පස් ඇතුලේ ගල් වෙලා ඉන්න එයාගේ හමුදාවත් නැගිටවනවා. ඊට පස්සේ ජුවන් පොතත් එක්කම චීන මහා ප්‍රාකාරය ඇතුළට ඇවිත් ඒක ඇරලා ඩ්‍රැගන් එම්පර්ගේ හතුරන්ගේ මලසිරුරු ඉස්සරහා හිටගෙන කියනවා ඔයාලා හැමෝම අපිට ඩ්‍රැගන් එම්පර් එක්ක යුද්ධ කරන්න උදව් කරන්න. ඒ වෙනුවට මගේ දුවගේ අමරණීයත්වය ඔයාලට දෙනවා කියලා. අනෙක් පැත්තෙන් ඩ්‍රැගන් එම්පරුත් එයාගේ හමුදාව ලෑස්ති කරනවා. මුළු ලෝකෙම එයාගේ යටතට අරගෙන පාලනය කරන්න පටන් ගන්න කියලා. ඔය වෙලාවෙම ජුවානුත් ඩ්‍රැගන් එම්පර්ගේ හතුරන්ගේ මලසිරුරුත් නැගිටවනවා. මේ මලසිරුරු අතරේ ජුවන් ආදරය කරපු ජෙනරල් මීනුත් ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා රික් සහ එවිලින්ට පහර දෙන්න ඇවිත් තේරුම් කරවනවා අපි ජුවන් එක්කමයි ඉන්නේ කියලා. මේ නිසා එයාලට මුකුත් නොකර අතාරිනවා. ඒ වගේම මේ හැමෝම එකතු වෙලා ඩ්‍රැගන් එම්පර්ගේ හමුදාවත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙනවා. අනෙක් පැත්තෙත් ඇලෙක්ස් ඇවිත් චීන හමුදාවෙන් ලින්ව බේර ගන්නවා. හමුදා දෙකම ලෑස්ති වෙනවත් එක්කම යුද්ධය පටන් ගන්නවා. මේ දෙන්න එතනින් බේරිලා ආරක්ෂිත තැනකට ඇවිත් එකතු වෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ හමුදා දෙක අතරේ දරුණු යුද්ධයක් පටන් ගන්නවා. මෙහෙම හැමෝම යුද්ධ කරද්දී ජුවන් විතරක් ඩ්‍රැගන් එම්පර් ළඟට ඇවිත් එයා ළඟ තියෙන මායා කඩුවෙන් එයාට ඇනලා මරන්න හදනවා. ඒත් ඒක එයාට කරන්න බෑ. ඩ්‍රැගන් එම්පර් එයාට ඇනලා තල්ලු කරලා දානවා. අනෙක් පැත්තෙන් එවලින්ව වට කරගෙන ඩ්‍රැගන් එම්පර්ගේ සොල්දාදුව වට කරගෙන ඉද්දි ඔය වෙලාවෙම ජොනතන් ප්ලේන් එකෙන් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ඩ්‍රැගන් එම්පරුත් මොන්ස්
මොන්ස්ටර් කෙනෙක් වෙලා ප්ලේන් එකක් කඩන් වැටෙන විදිහට පහර දෙනවා. කොහොම හරි ලීනුයි ඇලෙක්සුයි රික් සහ එවිලින් ඉන්න තැනට ඇවිත් බහිනවා. ওই වෙලාවෙම ඩ්‍රැගන් එම්පරොත් චීන මහා ප්‍රාකාරය ඇතුළට යනවා. මේ ඔක්කොම උනාට පස්සේ ලින් ජුවාන් ළඟට ඇවිත් බලද්දි එයා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ නිසා මැරෙන්න කලින් එයා ළඟ තිබ්බර මායා කඩුව තියලා මේකෙන් තමයි ඩ්‍රැගන් එම්පරව මරන්න පුළුවන් කියලා මැරිලා යනවා. ඩ්‍රැගන් එම්පර් චීන මහා ප්‍රාකාරය ඇතුළට ආවේ එයාගේ හැම බලයක්ම ආයෙ ගන්න කියලා. ඒකට එයාව නවත්වන්න කියලා රික් සහ ඇලෙක්ස් එද්දි මේ දෙන්නව නවත්වන්න ජෙනරල් යැන්ග් එයාගේ හමුදාවත් අරගෙන එනවා. මේක දැකලා ප්ලේන් එකේ ඉන්න ජොනතන් බෝම්බයක් ජෙනරල් යැන්ගේ චිප් එක උඩට දානවා. අනෙක් පැත්තෙන් ඩ්‍රැගන් එම්පර් එයාගේ හැම බලයක්ම ගන්න පටන් ගන්නවත් එක්කම එයාගේ හතුරන්ගේ මලසිරුරු හමුදාවත් විනාශ වෙන්න පටන් ගන්නවා. එතකොට එතනට ඇලෙක්ස් ඇවිත් ඒ ඔක්කොම වෙඩි තියලා විනාශ කරද්දිම මලසිරුරු හමුදාවත් ආයෙමත් යුද්ධ කරන්න පටන් ගන්නවා. මේ නිසා ඩ්‍රැගන් එම්පර් මොන්ස්ටර් කෙනෙක් වෙලා පහර දෙද්දි රික් ඇවිත් පස්සෙන් මායා කඩුවෙන් අනිනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවෙම ඇලෙක්ස්ටත් සිහිය නැති වෙලා ඩ්‍රැගන් එම්පර් කොහොම හරි අර කඩුව ගලවලා විසි කරද්දිම ඒක කෑලි දෙකකට කැඩිලා යනවා. අනික් පැත්තෙන් එවිලිනුයි ලිනුයි චීන මහා ප්‍රාකාරය ඇතුළට එද්දි එතනට ජෙනරල් යැන්ග් ඇවිත් එයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඔව් තාමත් එයා ජීවත් වෙනවා. ඒත් එවිලිනුයි ලිනුයි දෙන්නම එකතු වෙලා එතනම තිබ්බ මැෂින් එකක් උඩට මෙයාව තල්ලු කරද්දි ජෙනරල් යැන්ග් එක්ක එයාගේ සහායකයාත් මැරිලා යනවා. අනික් පැත්තෙන් රික් සහ ඩ්‍රැගන් එම්පර් දෙන්න සටන් කරද්දි ඇලෙක්සුයි රිකුයි දෙන්නම එකතු වෙලා කෑලි දෙකකට කැඩිලා ගිය මායා කඩුවෙන් එකපාරටම අනිනවා. ওই වෙලාවෙම ලිනුයි එවිලිනුයි මෙහෙට ඇවිත් බහිනවා. ඔන්න ඉතින් බලන්න ඉද්දි මෙයා දිය වෙන්න පටන් අරන් මේ වෙලාවේ මැරිලා යනවා. ඒ වගේම එයාගේ හමුදාවත් දූවිලි වෙලා විනාශ වෙලා යනවා. ජෙනරල් මින් එයාගේ දුවව දැකලා හරිම සතුටු වෙන එක තමයි වෙන්නේ. ඒ වගේම මේ මලසිරුරු හමුදාවත් පස් වෙලා යනවා. ඊට පස්සේ මේ ෆිල්ම් එකේ අන්තිම හරිය අපිට පෙන්වනවා ඇලෙක්සුයි ලිනුයි දෙන්නම එකට ජීවත් වෙන්න තීරණය කරලා. දෙන්නම එකතු වෙලා ඉන්න එක. මේ නිසා රික් සහ එවිලිනුත් හරිම සතුටු වෙනවා. ওই වෙලාවෙම අපිට ජොනතන්ව පෙන්වනවා. එයාට අයි ඔෆ් ශැන්ග්‍රීලා දියමන්තිය හම්බ වෙලා. ඔන්න ඉතින් මෙතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් එහෙනම් channel එකත් subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් channel එකත් subscribe කරගෙන bell icon එකත් all press කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් නැවතත් මේ වගේ සුපිරිම movie එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.